කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යානීද භූතානි සමාගතානි පුම්මානි වායානිව අන්තරික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්ඛච්ච සුනන්තු බාසිතං ති. සද්ධා බුද්ධ සම්පන්න කාර්මික වාසනාවන්ත පින්වත්, අද අපේ යාපාස්කරහාමිනේ ප්‍රධාන කොට ඇති දරුවන් මේ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වය යාවජීව සමාජිකත්වයක් හැටියට බාරගෙන කටයුතු කරන හැමදෙනාමත් අද දවසේ සූදානම් වෙන්නේ 9 වෙනි වරටත් මේ සදහම් දේශනාව ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්න. අපේ ජීවිතයේ අංශ දෙකක් තියෙනවා මේ සම්පූර්ණයෙන් නොවන දෙයක්. එකක් කායික සුවය, දෙවෙනි එක මානසික සුවය. කායික ශක්තිය, මානසික ශක්තිය. කායික ශක්තියට වඩා වටින්නේ මානසික ශක්තිය. කායික සුවයට වඩා වටින්නේ මානසික සුවය. කායික ශක්තිය ඇති වෙන්නේ යමක් කෑමක් බිව්වහම තමන්ට යාමේ මිදුම් හිටුන් සතර ඉරියව් පවත්වන්න හැකියාව ශක්තිය ලැබෙනවා. ඒ කෑම බීම නිසියාකාරව ගත්තා. කායික පෝෂණය තුළින් කායික ශක්තිය ලැබෙනවා. මානසික පෝෂණය ඊට වඩා වැදගත් වෙනවා. ඒක කෑම බීමෙන් සිදු වෙන්නේ නැහැ. කෑම බීමෙන් සිදු වෙන්නේ කන්න බොන්න ඕනේ. මානසික පෝෂණය කියන්නේ මනසේ දියුණුව. මනසේ දියුණුව කියලා කියන්නේ අකුසලයෙන් බැහැරවීම, කුසලෙහි යෙදීම. සබ්බ පාපස්ස කරණං සියලු පවින් ඈත් වෙච්ච තැන කුසලස්ස උපසම්පද. පුළුවන් තරම් කුසල් දහම්, පින් දහම් සිදු කරන්න. සචිත්ත පරියෝධන සිතේ දියුණුව තියෙන. එනිසා සිතේ දියුණුව, සිතේ මානසික සුවය, මානසික ශක්තිය වෙනුවෙන් අපි මනසට ඇතුළත් කරන්න ඕන දේවල් තියෙනවා. අපේ බණ පොතේ හැටියට මානසික දියුණුව තමයි, ඒකේ උපරිමය තමයි සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වී. මානසික දියුණුව උපරිමය. සාමාන්‍යයෙන් ඊට පහළ මට්ටමේ ගත්තාම රහත් වීම දක්වාම සිදුවෙන්නේ මානසික දියුණුව.
මනසේ ඇති වෙන දියුණුවේ ශක්තිය. ඒ නිසා ඊට පහළම මට්ටම තමයි මානසික දියුණුව සකස් කරගන්න අපි මනසට ඇතුළත් වෙන්න ඇතුළත් කරන්න ඕන දේවල් තියෙනවා. ආරම්භය. ඒ ආරම්භය තමයි අද දවසේ මේ සිදු කරන්නේ. ධර්ම දේශනාවක් තුළින් තමන්ගේ සිත පිරිසිදු කරගන්න. හොඳ වචනයක් අහලා, හොඳ දේශනාවක් අහලා තමන්ගේ සිතේ අකුසලයෙන් බැහැර කරනවා. කුසලයේ යොදවනවා. එතකොට ඒක ලොකු මානසික ශක්තියක්. මානසික දියුණුවක්. ඒ තුලින් අපේ ජීවිතයේ නිදුක් බව ඇති වෙනවා, නිරෝගී බව ඇති වෙනවා, දීර්ඝායුෂ ලැබෙනවා. මේ ලෝක වශයෙන්, පරලෝක වශයෙන් අපිට සුගතිය හිමි වෙනවා. දුගතිගාමී වෙන්නේ නැතුව සුගතිගාමී වීමේ හැකියාව තියෙනවා. අසම්මූලෝ කාලං කරෝති, සිහිමුලාවටපත් නොවි කල්පී කිරීමේ හැකියාව තියෙනවා. කාටද? සිත දියුණු කරගන්න. මේ මානසික පෝෂණය තියෙන කෙනාට, මානසික ශක්තිය තියෙන කෙනාට. මෛත්‍රී භාවනාවේ තියෙන ඥානසංස 11. ඒ මානසික දියුණුව සුඛං සුපති සුඛං පටිභුජ්ජති පාපකං සුඛිනං පස්සති මනුස්සානං පියෝ අමනුස්සානං පියෝ. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ මානසික දියුණුවක් තියෙන කෙනාට. ඒ නිසා අපේ සිතේ තියෙන වෛරය, ක්‍රෝධය, කුහකකම, නපුරු බව මේව නැති වෙලා ගිහිල්ලා මෛත්‍රී සහගත වෙනවා. මෛත්‍රී සහගත වීම තුළ මුළු ලෝකයේම සිටින සියලු සත්වයන්ට මෙත් වඩන්න හුරු වෙනවා මානසික ශක්තිය තියෙන කෙනා. මානසික ශක්තිය තියෙන. ඒ නිසා අපි මනසට තමයි යමක් අතුල් කරන්නේ. ඒ නිසා අපිට අතුල් කරන්න තියෙන හොඳම දේ තමයි බුද්ධ දේශය. බුදුහාමුදුරන්ගේ දේශය. ඒ නිසා අද සූදානම් වෙන්නේ මේ නිවසේ ඇත්තෝ මේ වගේම මේ සදහම් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන ස්ථීරවම මේක වෙන්න ඕනේ, මේක පැවැත්වෙන්න ඕනේ, මේක පවත්වාගෙන යන්න ඕන කියන අදිෂ්ඨානයේ බලාපොරොත්තු ඇතුව ලොකු පිරිසක් මේ වටා එකතු වෙනවා. ඒ හැම දිනාටම අද දවසේ අපි දන්න කියන සූත්‍රයක් වුණාට නොදන්න දේ මේ සූත්‍රය ඇතුළේ ගොඩක් තියෙනවා. රතන සූත්‍රය. රතන සූත්‍රයේ කිව්වම අපි අහලා තියෙන විශාලා මානවර ඇති වෙච්ච තුම්බිය අමනුෂ්‍ය රෝග දුර්භික්ෂ කියන මේ තුම්බිය දුරු කරන්න බුදුහාමුදුරුවෝ ප්‍රධාන මහා සංගරුවන ඇහිල්ලා මේ රතන සූත්‍රයේ දේශනා කළා කියන එක විතරමයි. ඊට එහා දෙයක් අපි අහලා නැහැ. නමුත් මේ රතන සූත්‍රයේ පුදුම අසිරිමත් වූ සූත්‍රයක්. මේ තුල තියෙන බුද්ධානුස්සතිය වඩන විදිය. මේ තුල තියෙන ධම්මානුස්සතිය වඩන ක්‍රමය. මේ තුල තියෙන සංඝානුස්සතිය වඩන ක්‍රමය. මේක භාවනා කමඨාන. රතන සූත්‍රයේ අපි ඒ ටික කෙටියෙන් වෙලාව ඇතුව අපි අහමු දැනගමු. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුහාමුදුරුවෝ ඒ සිදුවීම අපි නැවත සිහි කරන්න අවශ්‍ය නැහැ. එක්තරා මේ බ්‍රහ්මදත්ත රජුගේ සිටු දේවියකට මේ විශාලා මහනුවර කියන මේ නුවර ඇති වෙච්ච විදිය අපි ඉස්සෙල්ලා දැනගන්න. විශාලා මහනුවරනේ මේ සියල්ල සිදුවුනේ. විශාලා මහනුවර ඇති වෙච්ච ක්‍රමයේ බොහොම අසිරිමත්. ඒක අපිට දැනගන්න විදියක් නෑ. විශාලා මහනුවර බ්‍රහ්මදත්ත රජුගේ එක්තරා අග්‍ර මහේෂ්කාවට මේසි නැත්නම් අග්‍ර දේවියකට දරුවෙක් වුණා. ඒ දරුවා මහා වෙනත් දරුවෙක් උපන්නට වඩා
වෙනස් ස්වරූපයක්. මේක මස් කැටියක් විතරයි. මේ ලෝකයේ විහිුනේ ලොකු මස් ගුලියක්. මේ අග්‍ර මහේශිකාව බයවයි. මේ කවුද? මේ මොකද්ද විහිවලා තියෙන්නේ? දරුවෙකුගේ ස්වරූපයක් නේ. නිකන් මස් කුට්ටියක් විතරයි විහිවලා තියෙන්නේ. රහස්‍යගතව එක්තරා දාසියක් එක්ක මේ අග්‍ර මහේශිකාව කරේ ලොකු භාජනයක් ගෙනහලා මේ මස් කුට්ටිය කාටවත් පෙන්වන්න බෑ මට දරුවෙක් ලැබුණයි කියලා. මේක භාජනයකට දාලා ඒක ආරක්ෂා සහිතවම හොඳට පටි වලින් බැඳලා මේක ලිව්වා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ප්‍රජාව. මේක ඇතුලේ තියෙන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ප්‍රජාව. දාලා රාය භාගයේදීම ගංගානම් නදියට ගිහිල්ලා දැම්ම පාවැල යන. මේ කලේ ඒ අග්‍ර මහේශිකාවයි දාසියකුයි විතරයි දන්නේ. උදෑසන එක්තරා තාපසයෙක් තමන් මූණ සෝදන්න ඒ ගංගා නදියට ඇවිල්ලා මූණ කට සෝදද්දී විශාල වසන ලද භාජනයක් පාවල යනවා. තාපසතුමා මේක ගත්තා. අරගෙන බලනකොට බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ප්‍රජාව කියලා ගහනවා. එතකොට රටේ රජතුමාගේ ප්‍රජාව. එතුමා මේක අරගෙන ගිහිල්ලා තමන්ගේ කුටියට අසපුවට ගිහිල්ලා දිගහැරලා බලනකොට එතුමාත් බය වුණා. අම්මෝ මස් කුටියක්. හැබැයි මේ ගහලා තියෙන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ප්‍රජාව. මෙතුමා බය වුණා. බයලා ආයි තිබිච්ච විදියටම මේක වැහුවා ආරක්ෂාවෙන්. වහලා ටික දවසක් දින 7ක් 8ක් ගිහලා ඇරලා බැලුවා. අර මස් කුට්ටිය දෙබය කරගෙන කුමාරයෙකුයි ඒක ඇතුලේ විහිදෙලා. පොඩි දරුවෝ දෙන්නේ. කුමාරයෙක් කෙනෙක් කුමාරියක් තව ඉතුරුයි. පොඩි දරුවෝ දෙන්නේ ඒක ඇතුලේ අර මස් බෝලින් බිඳගෙන ඇහිලා. මේ තාපසතුමා ඒ දෙන්නව හොඳට පිරිසිදු කරලා හොදලා තමන් ගොදුරු ගමක් තිබුණා පින්ඩපාත ගන්න. ගොදුරු ගමේ ඉන්න මිනිස්සුන්ට කතා කරලා මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. මේකේ ගහලා තුන බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රජාව. ඒ කියන්නේ මේ බ්‍රහ්මදත්ත රජුගේ දරුවා මේ දිනව අපි රැක බලා ගන්න. පෝෂණය කරා. ලොකු මහත් කරා. එතකොට ඊට පස්සේ මේක අර ගොදුරු ගමේ ජනතාවට බාර. ඉතින් ගොදුරු ගමේ අය ඒ මවුරු කිරි දීලා පෝෂණය කරලා දැන් ලොකු මහත් කරා. මහ අසිරිමත් දෙන්නේ. ඇඟ ඇතුළේ ඔක්කොම පේනවා. හරියට දැන් උදාහරණයක් මාළු ටැංකියක් අරගෙන මාළු ටැංකියේ මාළු දැම්මම මාළු පීනනවා පේනවා වගේ මේ දෙන්නගේම ශරීරයේ හැම හරි සියුම්. ඇතුලේ සියලු දේ පේනවා එළියට. ඇතුලේ බඩවැල් පේනවා, හදවත පේනවා, යටසැකිලි පේනවා. මේ ඔක්කොම පේනවා. සියුම් ශරීරයක්. වාසනාවන්ත කුමරියක් කුමාරිය. මේ දෙන්නා ලොකුනා කළා පෝෂණය. ඊට පස්සේ මිනිස්සු කල්පනා කළා දැන් මේ දෙන්න වැඩි මහල් වුණාට පස්සේ වෙනත් අයව මේ ඇයට සරණ පාවා දෙන්න බෑ. මේ දෙන්නවම යුග දිවියටපත් කළා.
මේකට උපන්න කුමාරයේ කුමරියාව දෙන්නවම යුග දිවියටපත් කළා. ඒගොල්ලන්ට වෙනම ගියක් මාලිගාවක් හදලා දුන්නා. වෙනම ගම්මානයක්. කාලයක් යද්දී ඒ දෙදෙනාට ආයි යුගල වශයෙන් 16 දෙනෙක් දරුවෝ බිහි වුණා. යුගල වශයෙන් 16ක් දරුවෝ 32ක්. ඒ හැම යුගලයකම එක්කෙනෙක් පිරිමි ළමයෙක් කියන්නේ. මේ වගේ 7770ක් වෙනකම්ම මේ ව්‍යාප්ත වුණා. දැන් එතකොට මහා විශාල පිරිසක්. එතකොට මේ ඉන්න පිරිස හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවන්තයි, බොහොම ගුණවන්තයි. ඒ කල්පනා කළා දැන් මෙච්චර විශාල පිරිසක් ඉන්නකොට ලොකු ගම්මානයක්. හැමෝටම එක මාලිගාවක් තියෙනවා. එක ගයක් තියෙනවා. 7770ක් වුණා විශාල ප්‍රමාණයක් ගමක්. මේක පාලනය කරන්න කෙනෙක්. අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම එකම පරපුරක්. ඒ නිසා අපිට ඡන්දයක් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා එක මාසයක් එක්කෙනෙක් රට පාලනය. විශාලා මහනුවර. එතකොට විශාලා මහනුවර බවට පත් වුණේ 7770ක් පවුන විශාල මාලිගා හදලා මේ අයගේ රට පාලනයත් එක්ක විශාල පිරිසක් තමයි එකතු වෙනවා. ඉන්පස්සේ මේ අය කල්පනා කරා රට පාලනය කරන්න ඕනේ බොහොම ධාර්මිකව පාලනය කරන්න ඕනේ කාටවත් හිරිහැරයක් පීඩාවක් නොවන විදිහට. ඒ නිසා එක්කෙනෙක් මාසයක් සිංහාසනයේ ඉන්නවා. එදා ඒ කාලය තුල එයාගේ පාලනය තියෙනවා. එයා එතනින් බැහැලා යනවා තව සහෝදරයෙක් හරි කවුරු හරි එතනට එනවා. ඔහොම රවුමට ඒ අය රාජාසනය ඉඳ ගන්නවා. හැබැයි එකම ප්‍රතිපත්තියක් තියෙනවා. ප්‍රතිපත්ති වෙනස් වෙනවා. හදාගත්ත ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. එකම ප්‍රතිපත්තියක් යටතේ රට පාලනය කරනවා. කාලයක් යද්දී මේක කාල විපර්යාස දෝෂයක් නිසා. කාල විපර්යාස දෝෂයක් නිසා මේකේ යම් මේ රටේ යම් වර්ෂාවෙන් හානි සිදු වෙනවා. වර්ෂාව නොමැති. වර්ෂාව නොමැති වියලි කාලගුණයයි මිනිස්සු හරියට අපහසුතාවයෙන් ලක් වුණා. දුර්භික්ෂ කාලයක් සස්‍ය නැති. කන්න දේවල් නැහැ, බොන්න දෙයක් නැහැ. දුර්භික්ෂ කාලයක් වුණා. දුර්භික්ෂයේදී මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මිනිස්සු මහමග මැරිලා. ඒ මහමග මැරිච්ච මිනිස්සුන්ව ආහාරයට ගන්න අමනුෂ්‍යෝ ලං. ඒ රෝග විවිධ රෝග හැදිලා රෝග බය ඇති වුණා. එයින් මිනිස්සු මැරිලා ගියා. ඒ මැරිච්ච මිනිස්සුන් කන්න ආහාරයට ගන්න අමනුෂ්‍යෝ බියෝ. දැන් රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය කියන මේ තුන් බියෙන්ම මේ විශාල මහනුවර යුක්තයි. දැන් කරන්න කිසි දෙයක් නැහැ. රට පාලනය අර විදියට නෑ. මිනිස්සු කෑ ගහන්න ගත්ත උද්ඝෝෂණය කළා. මෙහෙම වෙන්නේ රටේ රජුරුවන්ගේ පාලනීය අධර්මිෂ්ඨ නිසාමයි. නැත්තම් මෙච්චර හොඳට ලස්සනට තිබිච්ච රටක් මේ විදියට විනාශ වෙන්නේ. දවසක් මේ සියලුම දෙනා රැස් වෙලා කතා කළා. අපි මේක ප්‍රතිපත්තියක් අපෙන් වෙනසක් වුණේ නෑ. මේක මේ කාල විපර්යාසයක් නිසා වෙච්ච දෙයක්. වර්ෂාව නැති වීම නිසා මේ සස්‍ය විනාශ වෙලා ගියා. කන්න දෙයක් නැති වුණා. බොන්න වතුර දෙයක්
වතුර බිඳක් නැති වුණා. ඒ නිසා දුර්භික්ෂ කාලයක් ඇති වුණා. ඒ දුර්භික්ෂ කාලෙන් මෙරිච්ච මිනිස්සු කන්න මිනිස්සු ආවා. ඒ මිනිස්සු සමහර හිටපු අය විවිධ ලෙඩ රෝග වලටපත් වුණා. මේ තුම්බිය ඇති වුණේ මේ විදිහට සබහා දහමින් ඇති වෙච්ච දෙයක් නිසා අපේ පාලනය යටතේ සිදුවෙච්ච දෙයක් නෙවෙයි. පාලනයේ දුර්වලකමක් නිසා ඇති වෙච්ච දෙයක් නෙවෙයි. හැමෝම කතා කරද්දී හැමෝම කියන මේක අපි ශාන්ති කර්මයක් කරමු මේක. රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ තුම්බිය දුරු කරන්න ශාන්ති කර්මයක් කරමු. එක එක්කිනා එක අය ශාස්ත්‍රෝන්ගේ නම් යෝජනා. විවිධ අජීවක අචේලක පරිබ්‍රාජකයන්ගේ නම් යෝජනා. තව කෙනෙක් බොහොම නුවණැති කෙනෙක් වුණා ඔය කවුරුවත් හරියන්නේ නැහැ. මේ රටට අපි දැනට බිම්බිසාර රජතුමා රට පාලනය කරන රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටිනවා තුන්ලොවක් සනසා වදාළ අසහාය කාර්මික බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට ගිහිලා ආරාධනා කරමු අපේ රටට වඩින්න විශාලා මහනුවරට වඩින්න. එතකොට මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේ සිදුවෙච්ච මේ සිදුවීමෙන් එදා විශාලා මහනුවර පාලනය කළ ඒ පිරිස ගිහිල්ලා බිම්බිසාර රජතුමා හමු වෙලා බුදුහාමුදුරන්ට ආරාධනා කළා මෙන්න මෙහෙම දෝෂයක් නිසා අපේ රට විනාශ වීගෙන යනවා. ඒන් මුදවා ගන්න බුදුහාමුදුරනේ අපේ රටට වැඩම කළා. ශාලා මහනුවරට වැඩම කරන ආරාධනා බුදුහාමුදුරු බාරගෙන ආනන්ද හාමුදුරු ප්‍රධාන මහා සංඝරත්නයත් එක්ක වඩින අතර පෙන් පාත්‍රයක් ගන්නවා බුදුරජාණන් වහන්සේ. පෙන් පාත්‍රයක් අරගෙන ඒ පෙන් පාත්‍රයට ආශිර්වාද කළ ආනන්ද හාමුදුරුවන්ට උන්වහන්සේගේ අතේ තියෙන ආනන්දය අපි වඩින්න ඉස්සෙල්ලා විශාලා මහනුවරට ගිහිල්ලා මේ පෙන් ටික සියල්ල ඉස්සවන්න. එතකොට අපි ඉන්න ස්ථානයේ පිරිසිදු වෙනවා. මිනී කන්න ඇවිල්ලා හිටියනම් අමනුෂ්‍යෝ අයින් වෙනවා. කිසි කෙනෙක් ඉන්නේ නැහැ. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරු බුදුහාමුදුරු ප්‍රධාන මහා සංඝරත්නයේ වඩින්න ඉස්සෙල්ලා ඒ රටවැසියත් තමගේ මේ පෑන් ගිහිල්ලා ඉස්සරහම පිරිසිදු වුණා. බුදුහාමුදුරු වැඩම කළා. මහා සංඝරත්නයේ වැඩම කරවලා මිනිස්සුන් සිල්වත් ගුණවත් පිරිසක් බවට පත් කරවලා එතනින් පස්සේ තමයි මේ රතන සූත්‍රය කියන සූත්‍ර දේශනාව පවත්වන්නේ. රතන සූත්‍රය කියන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මෙන්න මේ තුනුරුවන්ගේ ගුණයයි සිහිපත් කරන්නේ. බුදුහාමුදුරුවෝ ගැන බුද්ධ රත්නය ගැන අපි මෙතෙක් කාලයක් අහලා තියෙන බුදුහාමුදුරුවෝ ගැන සාමාන්‍ය විදියට නම් බැයි මෙතෙන්දි පැහැදිලි කරන්නේ බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨ රත්නය. ඒ ශ්‍රේෂ්ඨ බවට පත් උනේ කෙසේද කියන එක බොහොම පැහැදිලිව පෙන්නනවා. ඒක ලොකු සිද්ධියක් නිසා මේ වෙලාවේ සිහිපත් කරන ඕන අත්‍යවශ්‍යම කාරණාවක් නිසා. බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ රත්නයේ තියෙන වටිනාකම පැහැදිලි කරනවා. විශේෂයෙන්ම රත්න කියලා කියන්නේ වටිනාකම. රත්න පහක් තියෙනවා. විද්දීකතං, මහග්ගතං, අතුලං, දුර්ලභං, දස්සනං. මෙන්න මේ රත්න පහක් ලෝකයේ තියෙනවා. විද්දීකතං කියන්නේ යම් වස්තුවක් බොහොම ගරු කොට සැලකනවා නම් ඒක එක රත්නයක්. යම් පිරිසක් බොහෝම ගරුසරු ඇතිව සලකනවා නම් යම් දෙයකට එක රත්නයක්. ඒකට කියනවා විද්දීකතං. මහග්ගතං කියනවා යම් වස්තුවක තියෙන වටිනාකම.
වටිනාකම්මයිනවනේ අපි. වටිනා වස්තුවක් වුණොත් ඒ වස්තුව ඒක රත්නයක් බවට පත් වෙනවා. ඒකට කියනවා මහග්ගතං. ඊට පස්සේ අතුලං යම් වස්තුවක් වෙනත් දෙයක් සංසන්දනය කරද්දී ඒ දේ උසස් නම් තවත් දෙයක් හා සංසන්දනය කරද්දී යම් වස්තුවක් ඒ දේ එක දෙයක් උසස් වෙනවා නම් ඒකත් එක්තරා රත්නයක්. අතුලං දුර්ලභං දස්සන යම් වස්තුවක් නිතර දකින්නේ නැද්ද? කලාතුරකින් දකින්න තියෙන දෙයක්. අපි හිතමු වාලම්පූරියක් කියලා. හැම හග්ගිරියක්ම වාලම්පූරි නෙවෙයි. කලාතුරකින් දකින්න තියෙන දෙයක්. හග්ගිරි අතර වාලම්පූරි කියන වටිනා දෙයක්. ඒක රත්නයක්. ඊට පස්සේ ඒ හතරවෙනි අනුෝම හරියමේ පරිභෝග යම් වස්තුවක් සාමාන්‍ය පුද්ගලයෙක් උසස් පුද්ගලයෙක් යම් දෙයක් පරිභෝග කළා නම් අපි හිතමු බුදුහාමුදුරුවෝ දාන දුන් පාත්‍රය උසස් පුද්ගලයෙක් පාවිච්චි කරනවා. ඒක රත්නයක්. උන්වහන්සේ පරෝපු තුන්සිල් ඒක රත්නයක්. වටිනාකමින් නිස්ක්ලේශී නිස්පාපී උතුමන් වහන්සේ නමක් පරිහරණය කරපු නිසා ඒක රත්නයක්. ඔන්න රත්න වර්ග පහක් මේ ලෝකේ තියෙනවා. විත්තිකතං මහග්ගතං අතුලං දුර්ලභං දස්සනං අනුම. මේ රත්න කියන දේවල් බුදුහාමුදුරුවෝ බුද්ධ රත්නය කියන රත්නය ගැනයි දැන් අපිට ඕනේ අහගන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රත්නය මොනතරම් අසිරිමත්ද. මෙතනදී මේ රත්න වර්ග කොටස් දෙකකට වෙනවා. අවිඥානික සවිඥානික. අවිඥානික කියන්නේ පණ නැති රත්න වර්ග තියෙනවා. සවිඥානික කියන්නේ පණ ඇති රත්න වර්ග තියෙනවා. 10ක් තියෙනවා අවිඥානික පණ නැති ඒවා. ඒ කියන්නේ 10ක් තියෙනවා මේ සඳහන් වෙලා මිනි මුතු ආදී කොට ඇති මුත්තාමාණික්‍ය මේකේ 10ක් තියෙන මුතුමාණික් වෙරුමිනි සංක ආදී කොට ඇති 10ක් තියෙන මුතුමාණික් ඒවා රත්න. හැබැයි ඒවා අවිඥානිකයි පණ නැහැ. ඒවේ වටිනාකමක් තියෙනවා. මොකද කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. හැමතැනම නෑ, හැම වෙලාවෙම හමු වෙන්නේ නැහැ. සවිඥානික කියන්නේ පණ ඇති රත්න වර්ග තියෙනවා. පණ නැති රත්නයට වඩා පණ ඇති රත්නේ වටිනවා. පණ ඇති රත්නේ හැටියට සඳහන් කරනවා. ඒවා සවිඥානික. ඒ සවිඥානික පණ ඇති රත්නයන් අතර වටිනාම රත්නයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තිරස්චාන හා මනුෂ්‍ය රත්න කොටස් දෙකක්. තිරිසන් රත්නය, මනුෂ්‍ය රත්නය. කොහොමද තිරිසන් ලෝකේ රත්නයක් බවට පත් වෙන්නේ? තිරිසන් සත්තු කොහෙද රත්නයක්? සවිඥානික පණ ඇති අයත් කොටස් දෙකකට වෙන් කරනවා. රත්න දෙකක් තිබෙනවා. තිරස්චාන රත්න, මනුෂ්‍ය රත්න. එතකොට සක්විති රජුගන්ගේ විශේෂයෙන්ම අශ්ව රත්නය, හස්ති රත්නය රත්න වර්ග අතර වෙනවා. එතකොට අශ්වයා කියන රත්නය. හස්ති කියන්නේ මංගල හස්ති රාජයා කියන්නේ වෙනත් නෑ. 10ක් 12ක් නෑ එකක්. ඒ නිසා ඒක රත්නයක්. තිරස්චාන ගණයට වැටෙනවා. තිරසන් සතික් තමයි. නමුත්
රජ කෙනෙකුට මංගල හස්තිය කියන එකයි ඒක රත්නයක්. මනුෂ්‍ය රත්න කියන්නේ එහා. මිනිස්යෝ තිරස්චාන රත්න පරිහරණයට ගන්නවා. මනුෂ්‍ය රත්නයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකේ කොටස් දෙකක් තියෙනවා. මනුෂ්‍ය රත්නයේ කොටස් දෙකක්. ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය. ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය. ස්ත්‍රී රත්නය කියන්නේ ගෑනවිදි කියන්නේ රජ කෙනෙකුගේ අග්‍ර මහේෂිකාව. ස්ත්‍රී රත්නය. රජ කෙනෙකුට ඉන්නේ අග්‍ර කියන වචනයෙන් ගත්තාම අග්‍ර මහේෂිකාව. අගදේවි. එතකොට ස්ත්‍රී රත්නය එතන පැහැදිලි. පුරුෂ රත්නය කිව්වා ඒකේ අනිත් පැත්තේ ස්ත්‍රී රත්නයට වඩා වටිනාකමක් තියෙන පුරුෂ රත්නයට. එතකොට තේජසින්, බලයෙන්, ශක්තියෙන් මේ පුරුෂ රත්නය වෙයි. ස්ත්‍රී රත්නයට ස්ත්‍රී රත්නයේ තියෙන තේජස තියෙනවා, වර්ණවත් බව තියෙනවා, පැහැපත් බව තියෙනවා. ඒ වගේම ඒ ස්ත්‍රී රත්නයක් ලස්සන ඒ වෙන විදිය පංච කල්යාණයක් තියෙනවා. ඒ වෙයින් ස්ත්‍රී රත්නයක් බවට පත් වෙනවා. පුරුෂ රත්නයේ ඊට වඩා ප්‍රබලයි. පුරුෂ රත්නයක් කොටස් දෙකකට බෙදෙනවා. අගාරික හා අනගාරික. මේ ඔක්කොම යන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ රත්නයේ කොතනද තියෙන්නේ කියලා. එතකොට පුරුෂ රත්නයේ කොටස් දෙකයි. අගාරිකයි අනගාරිකයි. අගාරික කියන්නේ ගිහිගේ වාසය කරන නැත්තම් අනගාරික කියන්නේ ගිහිගේ නිදිච්ච අය. පුරුෂ රත්නයේ කොටස් දෙකයි අගාරික හා අනගාරික. අගාරික කියන්නේ ගිහිගේ කම්සුව විඳින අය. අනගාරික කියන්නේ බැහැර වෙච්ච පිරිස. ගිහිගේ අතහැර දාපිස්. එතකොට එතන අනගාരിക පිරිස තමයි රත්න විශේෂ රත්න. කියන්නේ අනගාരിക පිරිස කියන්නේ පැවිදි වෙච්ච උත්මයන් වහන්සේ. ඒ අගාരിക රත්නය එතන උසස්. ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. අසේක සේක. අසේක කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵලයන්ටපත් වෙන විදිහ. අසේක. සේක කියන්නේ සේක කියන්නේ සෝවාන් ආදී මාර්ගපත් වෙන උදවිය. අසේක කියලා කියන්නේ ඒ අන්තිම කොටස රහත් වෙච්ච උත්තරයට. සේක අසේක. එතකොට පැවිදි උත්තමයාගේ අන්තිම අවස්ථාව තමයි පැවිදි වෙච්ච අය ගිහි අතහැර දාලා පුරුෂ රත්නේ අගාරික අනගාරික වුණා. ඒකේ අනගාරික උදුවියගේ වටිනාම තැන තමයි සෝවාන් ආදී මාර්ග ඵලයන්ටපත් වෙන එක. ඒ අසේක තත්වයෙන් ඒ අත්තන් හඳුන්වනවා. රහත් වෙච්ච උත්තමයා මේ සේක නම් හඳුන්වනවා. අසේක කියලා කියන්නේ රහත් වෙච්ච උත්තමයා. ඒකත් කොටස් දෙකකට වෙනවා. එතනත් කොටස් දෙකක් වෙනවා. පටිසම්භිදාපත්ත අනුපටිසම්භිදාපත්ත. ඒ රහත් වෙන එකේ කොටස් දෙකක්. බුදුහාමුදුරන්ගෙන් ධර්ම ශ්‍රවණය කරලා රහත් වෙන උදවිය උත්තමයෝ ඉන්නේ. ඒ වගේම සිව් පිළිසිඹියාපත් ඒ භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන උත්තමයන් වහන්සේලායි. පටිසම්භිදාපත්ත අනුපටිසම්භිදාපත්ත වහන්සේලා මේ. ඒක අනුපටිසම්භිදාපත්ත කියන කොටස වටිනවා. ඒ රහතන් වහන්සේ. එතනින් එහෙම බෙදී යනකොට ආයි නැවත අවසානයේට බෙදෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රත්නය. අවසානයේ බෙදෙන්නේ
පච්චේක බුද්ධ රත්නේ හා සම්මා සම්බුද්ධ රත්නය. සම්මා සම්බුද්ධ රත්නේ එකක්, පච්චේක බුද්ධ රත්නේ එකක්. පසේ බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්. පසේ බුදුරජාණන් වහන්සේට ධර්මය අවබෝධ වෙනවා, දේශනා කරන්න අමාරුයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට, සම්මා සම්බුද්ධ රත්නයේට ධර්මය අවබෝධ කරගෙන ඒ දේ තව කෙනෙකුට අවබෝධ කර දීමේ හැකියාව තියෙනවා. මේ මං කියාගෙන ආවේ පිළිවෙලින් මුල ඉඳන්ම කියාගෙන ආවේ ලෝකයේ තියෙන වටිනාම වස්තු ගැන කියලා. ඒ වස්තු වලින් පහළට බෙදන්නේ ඉහළට නැගලා එද්දී අවිඥානික සවිඥානික ඉඳන් පණ ඇති නැති වස්තු රත්න වල ඉඳන් බුද්ධ රත් සම්මා සම්බුද්ධ රත්නයේ දක්වාම ගමන් කරන පිළිවෙල. එතකොට බුදුහාමුදුරුවන්ගේ තැන කොතනද කියලා අපිට මේ සිද්ධියෙන් පැහැදිලි කරන්න නිසා බුද්ධ රත්නය කියන්නේ ලෝකයේ තියෙන වටිනාම වස්තුවක්, රත්නයක්. බුද්ධ රත්නය කියන්නේ ලෝකයේ තියෙන වටිනාම වස්තුවක් හැටියටයි අපිට සලකන්න හැකියාව ශක්තිය බුද්ධ රත්නය. දැන් මේ රතන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ බුද්ධ රත්නයත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් කියන මේ තුනුරුවන්ගේ ගුණය. ඉස්සල්ලාම තියෙන යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වාන්තරිකේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ දෙවියන්ට ආරාධනා කරනවා. දැන් මේ විශාලා මහනුවර පිරිත්ෙන් ඉහළ පිරිසිදුයි. ඔබ එන්න මේ තුනුරුවන්ගේ ගුණ සිහි කරන මේ සූත්‍ර දේශනාව. යානීද භූතානි සමාගතානි, මේ ස්ථානයට එන භූත කියන්නේ නොපෙනෙන අය. මේ ස්ථානයේ මේ නොපෙනෙන අය කියන්නේ දෙවි දේවතාවෝ. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ දෙවියන්, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්, නාග ලෝකයේ නාගයන්. ඒ සියලු දෙනාම පේන්නේ නැති නොපෙනෙන ශක්තිය. මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් විතරක් පේන්නේ. එතකොට මේ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ වටිනා දේශනාව ශ්‍රවණය කරන්න මේ ස්ථානයට එන්න. දැන් මෙතන පිරිසිදු. තස්මාහි භූතාන් සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂියා පජාය. මොකද්ද බුදුහාම දේශනා කරන්නේ? මේ ස්ථානයට ඇහිල්ලා තස්මාහි භූතාන් සාමේත සබ්බේ, මේ සියලුම ඔබ වහන්සේලා සියලු දෙනාම ඇහිල්ලා දෙවි දේවතා මේ මිනිස්සු දෙන පින් අනුමෝදන් වෙනවා. තස්මාහි භූතාන් සාමේ මෙත්තං කරෝත මානුෂියා පජාය. මේ මිනිස්සුන්ව මෛත්‍රී සහගතව ආරක්ෂා කරන්න. මෛත්‍රී සහගතව ආරක්ෂා කරන්න. මෙත් වඩන්න මේ මිනිස්සුන්ට. මේ මිනිස්සුන්ගේ තියෙන මේ දොස් දුරු කරවන්න ආශිර්වාද කරන්න. තස්මායි භූතාන් සාමේ සබ්බේ මෙත්තං කරෝත මානුෂියා දිවාච රත්තෝ චහරන්ති යේ බලින් තස්මාහි මේ රක්කතාත්මත්ත. ඔබ වහන්සේලා ඒක කිරීම තුලින් දිව්‍ය ලෝකයේ දෙවියන්ට, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ට, නාග ලෝකයේ නාගයන්ට එන්න කියලා මේ දේශනාව අහලා ඔබ වහන්සේ දිවාච රත්තෝච, ඔබ වහන්සේලා මේ දේ කළාම හැමදාම දිවාච රත් දිවා රෑ දෙකෙහිම ඔබ වහන්සේලා සිහිපත් කරලා මේ මිනිස්සු පින් අනුමෝදන් කරනවා. ඒ නිසා ඔබ වහන්සේලාට අවශ්‍ය කරන පින් ගන්න පුළුවන් තරම් ඇහිල්ලා මේ සූත්‍ර දේශනාව අහලා මේ තුනුරුවන්ගේ ගුණ ගායනා කරන මේ ස්ථානයට ඇහිල්ලා මේට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවයි ඉස්සෙල්ලම කරා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බුද්ධ රත්නය ගැන ගාථා 3ක් තියෙනවා මේ රත්න සූත්‍රයේ. බුද්ධ රත්නය කියන්නේ මොන වගේ රත්නයක්ද කියන එක දැන් පැහැදිලි කළා මම. යං කිංචි විත්තං ඉදවා පුරංවා සග්ගේසු වායං රතනම් පනීතං කියන ගාථාවත් ආයි තියෙනවා වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ
මෙන්න මේ ගාථාවෙනුත් වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ කියන ගාථා තුනම බුද්ධ රත්නයේ පිළිබඳ වර්ණනාවයි තියෙන්නේ. බුද්ධ රත්නයේ බුදුරජාණන් වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ කියන්නේ බුදුහාමුදුරුවන් මේ ලෝකේ වටිනාම රත්නය තමයි බුද්ධ රත්නය. තව කෙනෙකුට සමාන කරන්න බැරි රත්නය තමයි බුද්ධ රත්නය. ඒ බුදුහාමුදුරුවන්ගේ වර්ණාවයි මේ රතන සූත්‍රයේදී බුද්ධ රත්නයේ බුද්ධානුස්සතියයි වඩන්නේ. ධම්මානුස්සතිය ගාථා දෙකක් වෙන් වෙනවා. ධම්මානුස්සතිය කයං විරාගං අමතං අනීතං කියන එකයි. ඒ වගේම යම් බුද්ධ සෙට්ටෝ රතන යම් බුද්ධ සෙට්ටෝ කියන මේ ගාථා දෙක සම්පූර්ණයෙන් ධර්ම රත්නයේ වෙනුවෙන් වෙන් වෙන්නේ. වෙලාව නැතිනම් දෙක පැහැදිලි කිරීමට අමාරුයි අපහසුයි. ඒ දෙක තමයි ධම්මානුස්සතිය වඩන වෙලාවට ඒ දෙක. කියන්නේ ධර්මයේ තියෙන වටිනාකම. දැන් එක තැනක තියෙනවා ධර්මයේ තියෙන වටිනාකම සත්‍යීවිදී මේ ලෝකයේ මිනිස්සුන්ට මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ මේ ගාථා දෙක තුළ තියෙන මේ දේශනාව ශ්‍රවණය කිරීම මේ ලෝක වශයෙන් සිත දියුණු කරගෙන සසර ගමන සුවපත් කරවන මේ සසර ආයි නොනැවතී යන්න පුළුවන්. ඒ වගේම සසර ගමන කෙලවර කරන්න පුළුවන් එකම දේ තමයි ධර්ම රත්නය. ඒ නිසා මේ ධර්ම රත්නයේ ගුණයයි මේ දේශනා කරන්න හදන්නේ. ඇහිල්ල ශ්‍රවණය කරන්න එක සත්‍යයක් මේ කියන්නේ තේන සත්‍ය වජ්ජේන හෝත් සොත්තිතේ හෝත් සම්පද. මේ සත්‍ය වචනෙන් මේ අත්තන්ට ආශාවක්. සංඝ රත්නයේ ගුණ තමයි වැඩියෙන්ම. සංඝ රත්නයේ ගුණ 7ක් පිළිබඳ දේශනා කරන යේ පුද්ගලා යේ සුප්පයුත්තා යතින්ද කීලෝ යේ අරිය සත්‍යානි සහවස්ස දස්සන සම්පදාන. ඒ වගේම කීනම් පුරාණං නවන්නත් මේ ගාථා 7ක් තියෙනවා සංඝ රත්නයේ. දැන් ප්‍රසිද්ධම ගාථාව දැන් අපි දන්න යේ පුද්ගලාට සතං පසත්තා චත්තාරියතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේ යාසුග ශාවකා ඒතේසු දින්නානි මහප්පලාන. යම් දක්ෂිනාරි පුජ්‍යලෝ. දක්ෂිනාරය කියලා කියන්නේ මේ වික්ෂුන් වහන්සේලා අතර යමක් ලැබීමට සුදුසු ඇත්තෝ දන් දෙන්න පුළුවන් ඇත්තෝ යේ පුද්ගලා අට සතං පසත්තා යුගල වශයෙන් 8යි. සෝවාන් සක්‍රුදාගාම අනාගාම අරහත්. ඒවල සෝවාන් මාර්ගඵල සක්‍රුදාගාම මාර්ගඵල අනාගාම මාර්ගඵල අරහත් මාර්ගඵල. මෙන්න මේ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට එතකොට බුදුහාමුදුරන් සුගතස් ශාවකා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් යමක් පූජා කරනවා නම් ඒ තේසු දින්නානි මහප්පලං ඒම දීමනාවෙන් මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා ගාථා 7කදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ගාථා 7කදී පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ විදියට මේ ගාථා ටික මේ තුන් බුද්ධ රත්නයේ ගුණ වර්ණාව, ධර්ම රත්නයේ ගුණ වර්ණාව, සංඝ රත්නයේ ගුණ වර්ණාව මේ ගාථා ටිකෙන් කියවෙනකොට අන්තිමට ඒක ශ්‍රවණය කරපු එතන හිටිය දෙවියන්, බ්‍රහ්මයන්, නාගයන්, මිනිස්යන් බුදුහාමුදුරුවෝ මේ විශාලා මහනුවර දින 7ක් මේ රතන සූත්‍රය දේශනා කළා. හැමදාම 40000ක් පමණ රහත් බවට පත් වෙලා තියෙනවා. මාර්ග ඵල වලට පත් වෙලා තියෙනවා. එක එක මාර්ග ඵල වලට පත් 40000කට. එතකොට දින 7ක් මුළුල්ලේ මේ රතන සූත්‍රය දේශනා කළා. අන්තිමට සක්‍ර දේවේන්ද්‍රයා අර ගාථා තුنين බුදුහාමුදුරුවන්ට නමස්කාර කරනවා. බුදුරජාණන් වහන්සේ මේ තුනුරුවන්ගේ ගුණ සිහි කළ මේ දේශනා කළ මේ රතන සූත්‍ර දේශනාවෙන්
මේ විශාලා මහනුවර තුම්බිය දුරු වුණා. රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය දුරු වුණා. නැවතත් මේ විශාලා මහනුවර මහා වැසි වැසින්න පටන් ගත්තා. සස්‍ය සකස් වුණා. මිනිසු සුවපත්. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බව මේ රතන සූත්‍රය වෙන මොනම දෙයක්වත් නෙමෙයි. මේකේ භාවනාවේ කමඨහන. මෙතන බුද්ධානුස්සතිය වඩනවා. බුදුහාමුදුරන්ගේ ගුණ සිහි කරනවා. මෙතන ධම්මානුස්සතිය වැඩෙනවා. ධර්ම රත්නයේ ගුණ ගායනා වෙනවා. මෙතන සංඝානුස්සතිය වැඩෙනවා. එතකොට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන මේ අනුස්සති තුලින් සමත විදර්ශනා භාවනාවට යොමු වෙනවා. සමත විදර්ශනා භාවනා තුලින් සිත දියුණු වෙලා ඔබ හැම දිනාටම හැකියාව ශක්තිය ලැබෙනවා. සසර ගමන නිවැරදිව ගමන කරමින් කවදා හරි බුදුවරයන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලයක් තුලත් ආත්මං කාලයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා. ඒ නිසා අපි අද මේ රතන සූත්‍ර දේශනාවේ එක එක ගාථාවන් තුල තියෙන ගාථා ඒ අර්ථයන් අපි බොහෝ වෙලාවට දන්නවා. ඉතින් ඒකේ අන්තර්ගතයේ පිළිබඳ යම් අවබෝධයක් විශාලා මහනුවර සකස් වෙච්ච ආකාරය. ඇයි බුදුහාමුදුරුවෝ මේ විශාලා මහනුවරට වැඩම කළේ? තුම්බිය දුරු කරන්න බුදුහාමුදුරුවෝ සිදු කළේ මත්ද? බුද්ධ රත්නයේ තියෙන මේ වටිනාම දේ තමයි බුද්ධ රත්නයේ තියෙන බුද්ධ රත්නය කොතනද මේ රත්නයන් අතර වටිනාම රත්නයක් බවට පත් වුනේ බුද්ධ රත්නය. සවිඥානික අවිඥානික පණ ඇති නැති ભેදී ඉඳන් පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධත්වාම යන ගමනේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රත්නය වටිනා මේ ලෝකේ වටිනාම රත්නයක් බවට පත් වුණා. ධර්ම රත්නය තමයි ධර්ම දේශනාවක් තුළින් බණ ඇසීම තුළින් සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වීම තුළින් අකුසලයන් සිතින් බැහැර වෙනවා, කුසල් ඉස්මතු වෙනවා. ඒ තුල අපිට හැකියාව ශක්තිය තියෙනවා ධර්මයේ තේරුම් අරන් ධර්ම අවබෝධය ලබා ගන්න. සංඝානුස්සති තුළින් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක සංඝයා පිළිබඳ උන්වහන්සේලාගේ ගුණය සිහි කරලා මේ ලෝකයේ අෂ්ටාරි පුජ්‍යල සෝවාන් ආදී මාර්ග ඵලයන්ටපත් වෙච්ච උත්තමයෝ ගැන මේ සංඝානුස්සතිය තුලින් සිහිපත් කරනවා. එතකොට මෙන්න මේ කාරණා තුනෙන්ම අපි භාවනාවේ කමඨහනක් බවට පත් වෙනවා. රතන සූත්‍රය දවස් 7ක් ශ්‍රවණය කරපු ඇත්තෝ 40000 ගාන මාර්ග ඵලයන්ටපත් උනේ මේ තියෙන වටිනාකම නිසාමයි. ඉනිසාද දවසේ මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්ට යෙදුනා. ඒ හැම දිනාටම යහපතක් සිතක් ශාන්තියක් වෙන්න, නිරෝගී භාවයේ චිරජීවනයේ වෙන්න, විශාලා මහනුවර ඇතිවෙච්ච තුම්බිය දුරුණාසේ ඔබගේ මානසික වශයෙන් කායික වශයෙන් යම්කිසි දුර්වලතාවයක් වෙනම් ඒ සියල්ල දුරු වේවා. ඔබේ ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායික සුවය වේවා, මානසික සුවය වේවා, නිරෝගී සුවය වේවායි ප්‍රාර්ථනා කරනවා. නිර්වාණ සුවයටද මේ ධර්ම සදහම් දේශනාව හේතු වාසනා වේවා කියන අදහසින් යුක්තව සාදුකාරයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. මේ වෙලාවේ මම විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ ආලෝක පූජාවේ ආනිසංස පිළිබඳව. ආලෝක පූජාව කියලා කියන්නේ අඳුරෙන් අඳුරු තැනක ආලෝකයක් දැල්ුණාම
ඒ අඳුර නැති කරගෙන ආලෝකය උදාගෙන අපේ ජීවිත අඳුර වෙලා තියෙන පවි පව් සිතිවිලි වලින් අඳුර වෙච්ච අපේ සිත පිරිසිදු වෙන්න නම් පින් සිතිවිලි ඇති වෙන්න. පින් සිතිවිලි ඇති වෙන්න. පව් සිතිවිලි පව යටපත් වෙනකොට පින ඉස්මතු වෙනකොට අපේ ජීවිතයේ ආලෝකමත් වෙනවා. ධර්මයේ තුලින් සිදු වෙන්නේ ඒක. මිනිසුන්ගේ තියෙන ලාමක අකුසල් සහගත සිතුවිලි යටපත් කරවලා කුසල් මුල් ඉස්මතු කරලා මිනිසුන් පිනට නැඹුරු කරවනවා. පිනෙන් ජීවිත ආලෝකමත් වෙනවා. ආලෝක උදපාදි ධම්සක් පැවතුම් සූත්‍රයේදී හමු වෙන්නේ අපිට මේ පාඩේ චක්කුම් උදපාදි ඥාන උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මයේ සදාම් දේශනාව චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරාම චක්කුම් උදපාදි නුවණැස ලැබෙන්නේ. මේ චක්කු කියන්නේ ඇසට තමයි නුවණැස. ඥානෙ පහළ චක්කුම් උදපාදි ඥාන උදපාදි ප්‍රඥාව පහළ වෙනවා. පඤ්ඤා උදපාදි විඥා උදපාදි විද්‍යාවන් නැත්නම් විවිධ දක්ෂකම් ඒ දේවල් පිරිසිදු දැනුමක් ලැබෙනවා. විඥා උදපාදි ආලෝක උදපාදි ජීවිතයේ ආලෝකමත් වෙනවා. අර භයානක නරක නපුරු කියන සතර අපායට නොවැටි අපාය ගමන වළක්වමින් අපේ ජීවිත ඉහළට ඔසවා තබනවා. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන මේ ලෝකවල උපදින්න තරම් ශක්තිමත් පින්කමක් බවට පත් වෙනවා. ජීවිතාලෝකය. ඒ නිසා මේ අපි පහනක් දැල්වලා ඒ පහනේ ආලෝකයෙන් අපේ ජීවිතය ආලෝකමත් කරගන්න. දැන් බුදුහාමුදුරුවන්ට පහන් ආලෝකයේ ආලෝක පූජාව කරන්න බුදුහාමුදුරුවෝගේ අපි එක්තරා ගුණයක් සිහි කරනවා. ඒ ගුණය තමයි බුදුහාමුදුරුවෝ අපිව අන්ධකාරේ හිටිය අපිට ආලෝකය දාගන්න. අන්ධකාරේ හිටියේ කියන්නේ අපි මොනවාක්වත් නොදැන සසර ගැන කිසිවක් දැනෙන්නේ තිබුණේ නැහැ. සසර බිය කියන එක දැනගෙන හිටියේ නැහැ. පව කියන එක හඳුනාගෙන හිටියේ නැහැ. සත්තු මරාගෙන කාලා ගස් ගල් වලට වැඳගෙන ඒ වගේ මේ ග්‍රහතාරකාන් වැඳගෙන මලවුන් පුදාගෙන හිටපු පිරිසකට බුදුහාමුදුරුවෝ වැඩම කරලා ඒ වගේම මීළු මහ රහතන් වහන්සේ වැඩම කළා. බුදුහාමුදුරන්ගේ දර්ශනය බුදුහාමුදුරන්ගේ දේශනාව තුළින් අපේ ජීවිතය ආලෝකමත් කරා. නිවන පැත්තට යොමු කළා. හැමදාම මේ සංසාර ගමනේ ඉපදී මෙරි යන දෙයක් නෙමෙයි මේක. ඒක නතර කරන්න ඕන දෙයක්. භවයට ආසා කරන්න එපා. භව ගමන භයානකයි කියලා. භව ගමන අන්ධකාරයි කියලා. ඒ අන්ධකාරයෙන් අපිව මුදවාගෙන ආලෝකයේ ඇති ස්ථානයේ තමයි නිවන කියන්නේ. නිවනට යොමු කරපු ස්ථානය. ඒ නිසා එය අපි සංකේතිතවත් කරමින් තමයි යම් ආලෝක පූජාවක් සිදු කරන්නේ. පහනක් දැල්වන්නේ. එතකොට ඔබ අද මේ ආලෝක පූජාව සිදු කරන අපේ විහාරස්ථානයේදී වෙන චෛත්‍ය රාජන් වහන්සේ. ඒ වගේම ඒ චෛත්‍ය රාජන් වහන්සේට මේ ආලෝක පූජාව සිදු කළා ඔබ දකින්න වාරයක් පාසා මගේ දායකත්වයේ මේ බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ චෛත්‍ය රාජන් වහන්සේ ආලෝකමත් වෙලා තිබෙන්නේ. මමද මේක පරිත්‍යාග කළා. මම දායක මමත් කොටස් කරුවෙක් බවට පත් වුණා. දකින්න හැම වෙලාවෙම බලන හැම වෙලාවෙම පින් වැඩෙන කුසල් වැඩෙන ඒ පින කුසලයේ නිවනට අරමුණු වෙන වටිනා මහා පින්කමක කොටස් කරුවන් බවට පත් වෙන්න මේ සදහම් දේශනාවේ පුද පරිස්කාර වශයෙන් මම සිහිපත් කරපු විදියට ඔබ ඒකට දායක වුණ බොහෝ කැමැත්තෙන් දායක වෙච්ච බව මට පෙනුණා. මමත් ඔබේ මුහුණු පොතේ ඒ කාරණා බොහෝ දෙනෙක් හරිම වටිනා විදියට අගය කරමින් මේ කටයුත්තට දායක වුණේ. හැම දිනාටම පින් හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ සදහම් දේශනාවේදී
මූලික අරමුණු සිහිපත් කරනවා. වසර 8කට පෙර අභාවයට පත්වන්නට යෙදුණු විශ්‍රාමලත් විදුහල්පති අනුරුද්ධ සමරදිවාකර මැතිතුමාගේ භවගාමී ජීවිතය සුවපත් වෙන්න, එතුමාගේ සසර ගමන සුවපත් වෙන විදියට අද දවසේ මේ සදහම් දේශනාවෙන් ලැබෙන ආනිසංසයන් අපි අනුමෝදන් කරනවා. එතුමාට ඉක්මන් ජීවිතයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පින මේ කුසලයේ හේතු වාසනා වේවායි සාදු. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැමදිනාගේම අපගේ ඔබේ නමින් නියගිය මව්දිමව්පිය වේනම් හැමදිනාටම මේ පින් අපි අනුමෝදන් කරනවා. ශේෂයෙන් සඳහන් කරනවා මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් පාරම්පරික සංසාරගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් වේවා. උතුම් නිවනින් සැනසෙත්වායි සාදු. සුජීවත්ව වාසය කරන යපයිස්කෝලේ ආමිනිවෙද සඳහන් කළත් සිහිපත් කරනවා. පැමිණ ස්වාභාවික නැමිට නොපෙන්න දායකත්වයේ ගැන හැමදිනාටම ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි නොපැමිණි දායකත්වයේ ගත්ත හැමදිනාගේම දූ දරුවන්ට වැඩිහිටි උදවියට නිදුක් බව නිරෝගී බව සුවපත් බව කායික සුවය මානසික සුවය ජීවිත ආලෝකමත් වීම සඳහා අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම සඳහා ඒ අවශ්‍ය කාය බල චිත්ත බල බුද්ධි බල ඥාන බල වාසනා බල යැත්තන්ට ප්‍රාර්ථනා කරමින් හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීම සිදු කරන්න ලබනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය ලබන විදේශගතව සිටින යසිත් නිර්මල සමරදිවාකර තුමන්ට ඔහුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනාව නිරෝගී සුතුන්වන්ගේ අනන්ත ගුණ බලයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මෙවර උසස් පෙළ විභාගයේ පෙනී සිටීමට අපේක්ෂිත ඉන්දුනි තිලක්නා දියණියට උසස් පෙළ විභාග වලට පෙනී සිටින නතාෂා ඕසුදී දියණියට මේ විභාගය සඳහා සාර්ථක වුණු දීමට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන මේ උතුම් සාදාම් දේශනාව ශ්‍රවණය කරන්න මේ නිවසට ඇවිල්ලා බොහොම නිශ්ශබ්ද හැමදිනාම සහභාගී වුණා. තමන් මේ වැඩසටහනට එකතු වුණා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථක වෙන්න ඔබ දායකත්වයේ ගත්තා. ඒ හැමදිනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ සදහම් දේශනාවේදී හැමදිනාගේම මියගිය සියලු ඥාතීන්ටත් සුජීවත්ව වාසය කරන හැමදිනාටම සිත සාන්තිය භවගාමී ජීවිත සුවපත් වන විදියට ආශිර්වාද කිරීම මේ අවස්ථාවේදී සිදු කරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන් ඒ නම් කීපයක් සඳහන් කරනවා. ඒට සසර ගමන සුවපත් වීම සඳහා පින් අනුමෝදන් කරන් නීතිඥ කමනී ශ්‍යාමලී යාපා මහත්මිය, උදේ කීර්ති සමර්දිවාකර මහත්මයා, ඇතුළු පවුලේ සියලුනා, ඒ වගේම විශ්‍රාමලත් විදුහල්පති ස්වර්ණමාලී තිලකරත්න හා ගාමිණී ගමගේ මහතා, ගාමිණී කුරුතුවක් මහත්මයා සහ පවුලේ හැමදෙනාම වෛද්‍ය සුදර්ශනී චන්ද්‍රකාන්ත මහත්මියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සිටි ස්ටෝස් අධිපති අපේ ලෙස්ලි වෙලිවිට මහත්මිය, ඒ වගේම චන්දිම සෙනගත් මහත්මයා, දැන් රෝගාතුර ප්‍රතිකාර ලබන ගාමිණී ගමගේ මහතාට ඉක්මන් සුවයේ චිරජීවනයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවී සත්‍යාන්තිය ප්‍රාර්ථනා කිරීමත් මේ සදාම් දේශනාවේ අරමුණු අතර තියෙනවා. මහා සංඝරත්නයේ දේශකයන්න් වහන්සේට ශාසනික සේවාව සිදු කිරීමට, සමාජික සේවාව සිදු කිරීමට කාය බල, චිත්ත බල, බුද්ධි බල, ඥාන බල, වාසනා බල සැලසේවා ලැබේවා කියන දාසින් ආශිර්වාද කිරීමත් මේ ප්‍රාර්ථනා අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා මේ වෙලාවේ මේ පින්කම සිදු කරන්නට යෙදුණා. ඒ නිසා මේ අවස්ථාවට පැමිණ සහභාගී වූ ධර්ම දේශනාව ශ්‍රවණය කළ දායකත්වයේ ගත්ත හැම දිනාටම තුනුරුවන් සරණයි. උතුම් දළදා හාමුදුරුවන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් මහනුවර වැඩ සිටින දළදා හාමුදුරුවෝ, සිංකඩගල පුරවරය, ඒ සත්‍යානුභාවය
අනුරාධපුරයේ උඩමළුවේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඩ සිටිනවා සත්‍යයි ඒ සත්‍යානුභාවී. ද්‍රෝණයක් වන සර්වඥාතුන් වහන්සේලා සරණමාලී චෛත්‍යරාජන් වහන්සේගේ ගර්භයේ තැන්පත් කර තිබෙනවා සත්‍ය ඒ සත්‍යානුභාවය. ඒ සියලු සත්‍යයේ ආනුභාවයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබේ මෙලව ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පරලොව සුගතිය වේවා මේ උතුම් සදහම් දේශනාව තුළින් ඔබට තායිමාන් ජීවිතයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ පින මේ කුසලයේ හේතු වාසනා වේවා ඉස්සා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඒ වගේම වෙනත් දවස්වල වගේම ධර්ම පුස්තක පරිත්‍යාගයේ පුත් අද දවසේ යාපායිස්කල යාමේ ප්‍රධාන මේ දොන්දරු සූදානම් කළ තියෙනවා. ඒ නිසා එය සදා දායකත්වයෙන් ගත හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනා අනුමත කරනවා. තෙරුවන් සරණයි.